දෙක තමයි අපි සීනි වලට ස්ථාවර මිලක් හදන්න ඕන. ඒ නිසා අපි රතු සීනි වලට දැන් තීරණය කළා තියෙනවා 200 ප්ලස් වැට් වලට තමයි අපි දෙන්නේ. අවම මිල 200 200ට ප්ලස් වැට් කියන්නේ 236යි. 236යි. එතකොට වෙළඳ පොලේ 260ට 70ට දෙන කෙනාට දෙන්න ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන වෙළඳ මාෆියාවක් සිද්ධ වෙනවා. ඒ වෙළඳ මාෆියාවේ කට්ටිය කරන්නේ අපේ ආයතනයේ ඔබ කියපු ඔය ප්‍රධාන මෙහෙයුම් නිලධාරියගෙන් තොරතුරු අරගෙන වෙළඳ පොලට දෙනවා ඉක්මනින්ම. නුවන් ධර්මරත්න කියන්නේ අපේ ආයතනයේ හිටපු COO. මිල කමිටුවේ ඉන්න ඔයා. මිල කමිටුවේ ඉඳගෙන තොරතුරු එළියට දුන්නා. ඒ වගේම මෙයා Facebook වලින් හෙව්වා මාධ්‍ය කිහිපයක් අල්ලගෙන ප්‍රචාර කරා පහුගිය දවස්වල සෙවණගල මෙට්‍රික් ටොන් 17200ක් විකුණ ගන්න බැරුව තියෙනවා කියලා. ඔබතුමා දන්නවා ව්‍යාපාරයක් හැටියට අපි මේ ව්‍යාපාර කරනකොට ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිය එළියට කිව්වොත් එම විකුණ ගන්න බැරුව තියෙනවා කියලා ඒක බොරුවක්. හැබැයි ඒක නිසා වෙළඳ පොලේ ෂට් ඩවුන් වෙනවා. එතකොට වෙළඳ පොල කල්පනා කරනවා රයිට් එහෙනම් අඩු මිලට ගන්න පුළුවන් කියලා. ඒක බොරුවක් එහෙන් පිටින්ම. මෙට්‍රික් ටොන් 33000ක් විකුණන්න බැරුව තියෙද්දි තමයි අපි ආණ්ඩුව මේ ආයතනේ බාරගත්තේ. ඒ වගේම මිලියන 5.5ක් එතනවල තිබ්බ අපි ආණ්ඩුව බාර ගන්නකොට. එතකොට කවුරුවක්වත් එළියට ගිහිල්ලා කිව්වේ නෑ මිල විකුණ ගන්න බෑ කියලා. හැබැයි මෙට්‍රික් ටොන් 17200 කියන්නේ විකුණන්න බැරි එකක් නෙමෙයි. ඒ 17200 කියන්නේ මේ නිෂ්පාදනයේ වාරේ දැන් සීනි හදන කාලේ මේ නිෂ්පාදනය එළියට යවන්න තිබිච්ච ප්‍රමාණය. නැතු ඒක එහෙම ප්‍රශ්නයක් නෑ. ඒකත් සෙවණගල නෙමෙයි. සෙවණගල 1000යි තිබුණේ මෙට්‍රික් ටොන්. ඒ 17000 තිබුණේ පැල්වත්තේ. ඒක නිසා අපි එයාව අයින් කරා. එයාව අයින් කරන්න කිව්වා. මම එදාම කිව්වා එයා අයින් වෙන්න. මොකද අංගේ ඉඳන් කන කට්ටියට අපේ ඉඩක් දෙන්නේ නෑ. අපි එයාව අයින් කරා. අලුතෙන් නිලධාරීන් බදව ගන්නවා. ඒක නිසා විශේෂයෙන්ම මම කියන්න ඕන මෙතන මේ ප්‍රශ්නේ අලුතෙන් හදපු එකක්. ඔබතුමාගේ විපක්ෂ නායක තමයි ඔය ගොවි උද්ඝෝෂණය කරේ. ඔබතුමාගේ එහෙ ඉන්න විපක්ෂ නායක සමගි ජන බලවේගය. පොදු ජන පෙරමුණේ තව മന്ത്രിවරයෙක් හිටියා. ඒගොල්ලොන්ට සීනි ප්‍රශ්නයක් නැහැ. එක්කෙනෙක් ගල් කොරික් කෙනෙක් ඉන්නවා. සුගත් කියලා. මේගොල්ලෝ තමයි මේක කරේ. ඒක කරන්න උදව් කරේ නුවන් ධර්මරත්න. එයා සේවයෙන් ඉවත් කරපු දවසට පස්සේ ඉඳන් තමයි උද්ඝෝෂණය තිබුණේ. උද්ඝෝෂණයක් තියෙන හේතුවක් නැහැ. සෙවණගල වහලත් නැහැ, වහන්නෙත් නැහැ. සෙවණගල ප්ලාන්ට් එකක පොඩි ගැජට් එකක් කැඩුනා. එදා ඒක හැදුවා. අදත් ඔබතුමාට ගිහිල්ලා බලන්න පුළුවන් සෙවණගල වහලා නැහැ. එතකොට මේ ඔක්කොම දේවල් කරන්නේ මොකද්ද? අපි මේක විකුණනවයි කියන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේක බුකුත් ගන්න නැතුව රජය මේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ නැහැ. හෙට විකුණනවා කිව්වනම් ඕන තරම් කට්ටිය ඉන්නවා. එච්චරයි ප්‍රශ්නේ. ඒකින්ද මේක විකුණන්නෙත් නැහැ. හරි පැහැදිලිව කියනවා මේක විකුණන්නෙත් නැහැ. ඔබතුමාගේ 2,50,000ගේ ජීවිත තියෙන ප්‍රශ්නයක් මේක. ඒක නිසා විශේෂයෙන්ම අපි දැනට පාඩු ලබන තත්ත්වයේ තියෙන්නේ. ඒක පිළිගන්නවා. හැබැයි මේක ලාභ ලබන තත්ත්වයට පත් කරන්න අපි සලස්මක් හදලා තියෙනවා. එකක් උක් අපනයනය කරන එක. ඒ කියන්නේ සීනි හැටියට. දෙක මේ ගල්ඔය පැලවත්ත කියන්නේ සෙවණගල කියන්නේ හොඳ සංචාරක පොටෙන්ෂල් එකක් තියෙන තැන. ඉතින් අපි සංචාරක කර්මාන්ත මෙතනට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා දන්න ඇල්ලට විනාඩි 35යි. යාලට බෝඩර් එකක් තියෙනවා. කතරගමට මායින් වෙලා තියෙන්නේ. මේ පැල්වත්ත බුත්තල කියන්නේ සංචාරක හොඳම විභවයක් තියෙන තැන. ස්වභාවික වැව් 16ක් තියෙනවා. හෙලිකොප්ටර් පෑඩ් එකක් තියෙනවා. මේකේ ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මොකද පුදුමා දන්න බ්‍රූකර් කියන කම්පැනි තමයි මීට කලින් මේක කරේ. ඒගොල්ලෝ මේක ලස්සනට හදාගෙන ආපු එකක්. පස්සේ මේකට ආවා ආර්යශීල වික්‍රමනායක මහත්තයා. එයා ඇවිල්ලා මම දන්නේ එයාට පැල්වත්ත සෙවණගල පැල්වත්තේ මැදම කොහොමද කියලා මේ කිරි කර්මාශාලාවකට ඉඩ හම්බුනේ. රජයට අයිති ඉඩම පැල්වත්තේ මැද තියෙන්නේ. එයා ඒකේ කිරි කර්මාශාලාවක් දැම්මා. ඒක හොඳයි. මම ඒක නරකයි කියනව නෙමෙයි. හැබැයි ඒකේ අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා අදට. ඊළඟට දයාගමගේ මහත්තයා. ඔබතුමා දන්නවා. ඔබතුමාලගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. එයා මේක අරගෙන ඉතුරු ටික සුද්ධ කරා. එයා කරපු ටික මම වෙනම වාර්තාවක් ඕන දෙන්න ඔබතුමා ප්‍රශ්නයක් අහලා නැහැ ඒකට. නිසා ඉතා පැහැදිලිව මම කියනවා මේක අපි හදනවා. මේක අපි හදනවා. අපේ බලාපොරොත්තුව තමයි ගොවියට රුපියලක් අඩු කරන්නේ නැතුව. ඒ වගේම සේවකින්ගේ ප්‍රශ්නත් විසඳලා සාධාරණ මිලකට පාරිභෝගිකයින්ට සීනි ටික ලබා දෙන එක.